සුබ උදෑසනක් වේවා දලදා සම්දිගේ පිහිට ආරක්ෂාව තුළින් බුද්ධ ධම්ම සංඝ රත්නයේ ආනුභාවයෙන් ත්‍රිවිධ රත්නයේ රැකවරණය තුළ 33 කෝටියක් වඩින්නා වූ දෙවියන්ගේ රැකවරණය තුළින් රුවන්වැලි මහරජාණන් වහන්සේගේ ශක්තියෙන් ජයශ්‍රී මහ බෝරජුන්ගේ රැකවරණය තුළ කන්ද කුමාර විෂ්ණු සමන් දිව්‍ය රාජානන් වහන්සේගේ රැකවරණය තුළින් පත්වෙනි භද්‍රකාලී අම්මාගේ රැකවරණය තුළින් කම්බිලි මුත්තාගේ රැකවරණය තුළින් කලු කුමාර බණ්ඩාර දෙවියන්ගේ රැකවරණය තුළින් කැලේ දෙවියන්ගේ රැකවරණය තුළින් ඔබ යන එන ගමන බිමන සාර්ථක වේවා අපල උපද්‍රව දුරු වේවා නැනනුවන පහළ වේවා අස්වාහකටවා දොස් දුරු වේවා යාන වාහන ආරක්ෂා වේවා සිතුම් පැතුම් ඉටු වේවා ග්‍රහවලල්ලෙන් ඇතිවන්නා වූ පීඩා මගහැරේවා සාමය පැතිරේවා නිරෝගී සුවය අත්වේවා දීර්ඝායුෂ ලැබේවා කිසිම කම්කටොළුවක් කරදරයක් බාධකයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවස ගැන කතා කරද්දී 2026 මැයි මාස 11 වෙනි සඳුදා දිනට හිරු උදාව තිබෙනවා උදෑසන 5:54ට හිරු බැහැලා යනවා සවස 6:19ට රාහු කාලයේ දෙස බලද්දී උදෑසන 7:27 සිට 9 දක්වා උදෑසන කාලය තුල රාහු කාලයේ පවතින මරු සිටන දිශාව වයම සුබ දිශාව ලෙසින් ගන්න පුළුවන් නැගෙනහිර සුබ මූර්තියක් ලෙසින් ගන්න පුළුවන් 6:51 राज्य उदौपकार करगन नीति में ගැටලු විසඳා ගන්න මැණික් පතල් කර්මාන්ත කටයුතු වලට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වගකීම් බාරගෙන වැඩ කටයුතු කරන නව රැකියාවකට යන්න බලාපොරොත්තු නම් එවැනි කටයුත්තකට ඇතුළු ඕනෑම සුබ වැඩ කටයුත්තකට මෙම සුබ මූර්තිය ගත හැකියි